මම ගොඩක්ම විශ්මයටපත් වුණ කාරණාවක් තමයි ඒක මහත්තයෙක්ගේ අණ්ඩවැස් වල හිල් කියලා බොහොම උජාරුවෙන් කිව්වනේ මහත්තයා. ටිකක් කල් යනකොට අහු වුණා තත්ත්වටුනේ ලක්ෂූරියස් හවුස්. කමන්නේ මහත්තයෝ. රටු තුන නෙමේ 5-6 හැදුවත් අපි ලෝභ නැහැ, අපි කුහක නැහැ. මිනිස්සුනම දියුණු වෙන්න ඕනේ, ලස්සනට ජීවත් වෙන්න ඕනේ. අපි ජීවත් වෙන අවුරුදු 100කටත් වඩා අඩු කාලයක්. උඩරිම දවස් 25ක්වත් ජීවත් වෙන මිනිස්සු මේ ලංකාවේ වගේම ලෝකෙත් නැහැ. ඒ ජීවන කාලය ඇතුළත හොඳට කාලා බීලා හොඳ ගෙයක් දොරක් ඇතුව ලස්සනට ඇඳලා පැනලා ජීවත් වෙන්න දැකීම හා සිටීම හැම මිනිහෙක්ගේම අයිතියක්. ඒ එතුමාටත් ඒ අයිතිය තිබිය යුතුයි. හැබැයි ජංගියසි හිල් කියලා ගෙවල් දොරවල් හදනකොට එතුමාට මතක්ුන්නේ නැද්ද? අරුම ගානේ තමන්ගේ පවුලට ජංගි දුසුම හරි ඕඩර් කරලා ඉන්න ඕනි ඉස්සෙල්ලම කියලා. ගෙවල් හදන්න කලින් මං හිතන්නේ එතුමාට තියෙන පත්කම් අනුව බලනකොට නිකම් ජංගි නෙවෙයි ඩිසයිනර් වෙයාස් ගන්න පුළුවන්. කෙල්වින් ක්ලෑන්, ටොමි හිල්ෆිගර් එහෙම නැත්නම් මට කියන්න. මොකද මම ලෝක සම්මානිත මෝස්තර නිර්මාණ ශිල්පිනියක්. මම ඔබතුමා වෙනුවෙන් ඩිසයින් කරලා දෙන්නම් අන්ඩර්වෙයර්ස් ටිකක්. හරි? හැබැයි මට මේ ජංගිවල අන්ඩර්වෙයර්ස් වල තියෙන මේ අන්ඩර්වෙයර්ස් වල තියෙන හිල් ගැන ප්‍රශ්නයක් නැහැ. මං අහන්නේ ඔබතුමාලගේ මොළවල ඇතුළේ හිල්ද?